හායි හායි ඉතින් අද අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙනවා. ඉතින් අපි බලමු වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා අද මොනවද කරන්න කියලා. මේක අලුත් වීඩියෝ එකක්. ඉතින් අද අපි ඔයාලා එක්ක යන්නේ. ඔව් මේ අවුරුද්දේ ක්‍රිස්මස් කොහොමද කියලා බලන්න තමයි අපි මේ යන්නේ. ඉතින් අපිත් එක්ක එන්න බලමු. ක්‍රිස්මස් කිව්වම ලොකු කුඩා හැමෝගෙම සිත් අමුතුම සතුටකින් පිරීලා යනවා. ඉතින් එදා ඇවිල්ලා හිටපු හැමෝගෙම මුහුණුවල අපි ඒ සතුට දැක්කා. ඒ අපට දැනුණු ප්‍රීතිමත් හැඟීම ගෙදර ඉඳගෙන අපිව බලන ඔයාට දැනේද කියලා බලන්න. අපි මේ ඇවිල්ලා ඉන්නේ වන් ගෝල් ෆේස් එකට. ඉතින් මෙතනත් පොඩි ඉවෙන්ට්ස් වගේක් තියෙනවා මං හිතන්නේ අපි ගිහිල්ලා බලමු. Guys back on Switzerland, what did you do? නත්තලට කොළඹ නගරය හැඩවුණු හැටි බලන්න වගේම මේ දවස්වල ගෝල් ෆේස් එකේ තියෙන කානිවල් එකත් ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉස්සරහට බලන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. Sing along, here we go. Na 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 ඔන්න ඔය විදිහට තමයි ඉතින් වන් ගෝල් ෆේස් එකේ ක්‍රිස්මස් තියෙන්නේ. ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් තියෙනවා. ඒක වෙනද වගේම ගොඩක් උසයි. ඉතින් ලස්සනයි.
ටිකෙන් ටික අඳුර වැටීගෙන එද්දී අපිට බලාගන්න පුළුවන් වුණා ක්‍රිස්මස් එකට ඩෙකරේට් කරපු ලයිට් එකින් එක පත්තු වෙන විදිහ. ඉතින් අපි හිතුවා ඒව බලන්න මේ පැත්තට යන්න. ඉතින් අපි කානිවල් එකට පොඩි කානිවල් එකක් තියෙනවා. පොඩි නෑ ලොකුයි. අපි ගිහින් බලමු. වතුර ඔන්චිල්ලාවක් තියෙනවා මෙයාලා මේ. ඒක මැනුවල් මේක කරන්නේ. මම බදුල්ලිද්දිත් මේ වගේ එකක් ගිහිල්ලා තියෙනවා. මීට වැඩි ලොකුයි ඒක නම්. මේ මැද එක්කෙනෙක් ඉන්නවා යාලා පේනවා ඇති. එයා යනවා ඊට පස්සේ මේගොල්ලෝ අර එක්කෙනෙක් උඩින් යනවා. බලමු වතුරෝන්චිලා ගිහිල්ලා කාලෙකට පස්සේ යන්න. බලමු ටිකට් එක 300 ළමයි එකක්ද බලමු වතුරෝන්චිලා යන්න කියලා බැලුවේ. ඒක මම ඔයාලට පෙන්නවා වගේ ඒක මැනුවල් එක ලොන් කරන්නේ. ගේමක් දෙනවා.
අරකට දාමු. ආගමු. ඉතින් මේ උඩම ඉන්නේ උඩටම පේන විදිය කානිවල් එක. ඈතට යනකම් කානිවල් එක තියෙනවා. භූමියක නම් ගිනි බයෙන් මං ගියේ. පොත් කියන්න ඕනේ නැහැ. සාමාන්‍ය උඩවල් වලට බයයි. අපි ස්පීඩ් යනවා හැබැයි. මේක මේ වගේ නම් පොඩි කාලේ ගිහිල්ලා තියෙනවා. ඔයාලට આવොත් මේ වගේත් යන්න පුළුවන්. පොඩ්ඩක් යන්න බෑ කියන්න අම්බෝ ඒක. ඒක දැකලා පය වෙන අය පෑ කියලා අඬනවා. කොලේ මින් ලස්සනයි කොලේ. ඉතින් මේක මං හිතන්නේ මේ දවස් දෙකේ මැතිනේ පළවෙනිද වගේ වෙනකම්. ඔව් දිගටම කානිවල් එක ඇති. ඔයාලත් එන්න මේ ඇවිල්ලා බලන්න ඉතින් ෂෝප් හොඳ දේවල් තියෙනවා. මතක ඇතුව කතුරුවන් කියලා යන්න. කාද මන්නම් ගිනි බය වුණා. ඉතින් ඔයාලත් එන්න කියලා කියනවා මේ සෙනගම්බාන්ට ට්‍රැෆික් තියෙනවා. ඉතින් ඒවට ලෑස්ති වෙලා එන්න. අපිත් මාර අමාරුවෙන් ආවේ. මේ බයික් දාන තරක් දෙන්න නැති වුණා. කොහොමද පාක් කරගත්තද? තනත් එකක් තියෙනවා ළමයි. ෆන් එකක් ගන්න කට්ටිය හොඳයි. මේකත් 400යි මෙතන. අර කලින් කරන දෙක නම් මේකේ මාරම මේකක් ගත්ත කට්ටිය. බලමු මේක. මෙතන පොඩි ළමයින්ට මොකක්ද එකක් තියෙන ඒකෙත් ටිකට් එක 400 ගහලා තියෙන්නේ. ඉතින් ඔක්කොම වගේ ඒ වගේ සාමාන්‍ය 300 400 500 වගේ තමයි. පොඩි ළමයින්ට
එක දේවල් තියෙන. ඒ වගේ ටිකට් එක ඒ වගේ නම් එක ටිකට් එකක් 300යි. ඔව් ඒ වගේ 300. ගොඩක් තැන්වල ඒ ප්‍රයිස් එක තමයි මම දැක්කේ ටිකට් වල ගණන්. ඊට පස්සේ මෙතන සොෆ්ට් ලොජික් එකකින් හදපු ක්‍රිස්මස් ගහක් තියෙනවා. මෙතන ආයේ කෝච්චි පාරක් හදලා වගේ. මේ හැටි කෝච්චියක් තියෙනවා. ලස්සනයි මේ පාර. මෙයාලා හදන ගාම මෙතන ලයිට් දාලා ඒත් මෙතන මොනවාද දේවල් ටිකක් හදනවා මේගොල්ලෝ. තාම ෆිනිෂ් කරලා නැහැ. මෙතන මේ බූනොට් ටච් කරලා තියෙනවා කොහොමත් මේවා සාමාන්‍යයෙන් කරන්ට් තියෙනවනේ. ඉතින් ඔයාලා ආවොත් පොඩි ළමයි ආවොත් ඒ වගේ පරිස්සම් කරගන්න. අල්ලන්න දෙන්න එපා. ඔය මේ සෙල්ලම් කරන තැන් වලටත් ඔය ඒ දේවල් වලටත් ළඟට යන්න දෙන්න එපා. එන ගහගෙන ඉන්නේ ඉතින් පොඩි ළමයි කියන දේ අහන්න තියනවනේ සමහරලා. ඒක පරිස්සම් කරගන්න. හරි එහෙනම් අපි මෙහෙම තමයි පාර තියෙන්නේ. අපි දැන් මෙතනින් යන්න බැලුවේ. ඇතිනේ දැන් යන්නේ. ඔව් අපි දැන් මෙතනින් යන්නේ කියලා බැලුවේ. අපි අර පැත්තේ තව චුට්ටක් කීස්බරියක පැත්තට එහෙම ගිහිල්ලා ඒ රූට් එකත් මම ඔයාලට පෙන්නන්න. හරි එහෙනම් ඉස්සරහට හම්බ වෙමු. මෙතන ඔයාලට කොහොමද පෙන්නන්නේ? මම පෙන්නන මේ මම හිතන්නේ 31st එකට. අනේ දෙසැම්බර් 25 ඉඳන් තියෙනවා. දෙසැම්බර් 19 සිට පළවෙනිදා දක්වා කියලා තියෙනවා. මම හිතන්නේ මේ ඊට පස්සේ මොකක් හරි ලයිව් බ්‍රෑන්ඩ් ෂෝ එකකුත් තියෙනවා. ඒක දෙසැම්බර් 25 දෙසැම්බර් 25 තියෙන්නේ නත්තල් දවසේ. ඉතින් ඔයාලා එන්න ඒකට දෙසැම්බර් 25 තියෙන්නේ. මේ දවස්වල නම් මියුසිකල් ෂෝස් මොකුත් නැහැ. කානිවල් එක තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න. බම්බල පිටි පැත්තෙන් ඇවිල්ලා ඒ පාර දිගේ එනකොට එතන පොඩ්ඩක් ඉරන වැඩි කාර් එහෙම. මේ එතනින් වාහන එනවා වැඩි. කොළඹ පැත්තෙන් එන වාහන ටික නැත්තේත් නෑ. ඒ සමහර වෙලාවට අඩුයි. මොකද අපි ආවේ මේ පැත්තෙන්. එද්දි දැන් මේ යන්නේ අර පැත්තට. මේ කොහොම කරත් ඉතින් වාහන තද බලේ තියෙන. ඒක නවත්තන්න බෑනේ බයික් වලින් ආවම ඉතින් ලේසි. බයික් දාලා යන්නත් පුළුවන් ඕලක් නෑ. මිනිස්සු රණ්ඩුත් වෙනවා අප්පා වාහන වලට මේ දැන් දෙතනක දැක්කා මරා ගන්න. ආවොත් පරිස්සමට ඔබේ වාහනේ දාලා ආරක්ෂිත. මගේ ටිකට් එක කැඩුවා අද 120ක් කැඩුවා බයික් එකට. මේ වෙලාවේ නම් පොඩ්ඩක් ට්‍රැෆික් එක අඩුයි හැබැයි හෙට කොහොම වෙයිද දන්නේ නැහැ. යන වාහන ටිකක් ඉස්සරහට මං අපි මෙතන එනකොටම නම් හෙල්ලුනේවත් නැහැ. මෙහෙන් දාලා ආවෙත්. තියෙන්නේ කියලා බලලෙන් පොස්ට් ටික පැත්ත. නත්තල් ගහක් හදලා ලයිට් වලින් ගොඩක් නත්තල් ගස් හදන්නේ ලයිට් වල.